යාළුවනේ welcome back to my YouTube channel. අද සුපුරුදු පාරදී මගේ YouTube channel එකට YouTube ගාලා ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. යාළුවා ඔක්කොම සනීපෙන් සුවෙන් ඉන්නවා කියලා මම හිතනවා. ඉතින් අද vlog එක මම ඔයාලට කියන්නේ මගේ free shoot එක අට මම prepare වෙන විදිය. ඇත්තටම කියනවා නම් මගේ free shoot එක තියෙන දවස් තුනකට පස්සේ ඉතින් මම ඒකට මොනවද පර්චේස් කරලා තියෙන්නේ කොහොමද මම රෙඩි වුණේ මොනවද පර්චේස් කරලා තියෙන්නේ කියලා තමයි අද vlog එකේ මම ඔයාලට පෙන්නන්නේ. ඒතර මම අද පෙන්නනවා මුළු free shoot එකම මේ vlog එකේ මම ඔයාලට share කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ මේ free shoot එක අපි ගන්න decide කරලා තියෙන්නේ Burj Khalifa view එක පේන විදිහට Burj Khalifa වල Dubai down south වල ඒ වගේම all Dubai Alseef වල තමයි අපි shoot එක කරන්නේ. ඉතින් වැඩිදුර shoot එක විස්තර කවුද මාව dressing කරන්නේ, එතකොට කොහොමද hair style කවුද කරන්නේ, මගේ videography කවුද කරන්නේ කියලා ඒ හැම දෙයක්ම මේ vlog එකේ මම ඔයාලට share කරනවා. ඉතින් රැඳිලා ඉන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඉක්මනින්ම ගිහිල්ලා bell icon එක ඔබලා subscribe කරන්න මගේ channel එක. Okay, අපි දැන් අපි දැන් මුලින්ම බලමු මගේ ඩ්‍රෙස් ටික මොනවද මම ඩ්‍රෙස් අඳින්න යන්නේ එතකොට ඒක කොහෙන්ද ඕඩර් කරේ කියලා. මේක තමයි මම අඳින්නේ අල්සීෆ් වල. මේක තමයි මම අඳින්නේ අල්සීෆ් වල ෆොටෝ ගන්න වීඩියෝ කරන්න මගේ ෂූට් එකේ ඩ්‍රෙස් එක. මොකද ඒක නිකන් අර බ්‍රවුනි තීම් එකකට යන නිසා මම හිතුවා white color dress එකක් ඒකට suit වෙනවා කියලා. ඒ නිසා මම මේක Temu එකකින් තමයි Temu application එක තියෙනවා. ඒකෙන් තමයි මම මේ frock එක order කරේ. හරිම සනීප රෙද්දක් මේක. මේක Temu එකකින් තමයි මම order කරේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ measurements හරියට බලලා Temu එකෙන් order කරන්න. හැබැයි හරියට කියවලා බලලා ඒකට ඒකේ orders දාන්න. මොකද තියෙන දේ අපිට හරියට කියවලා බලලා දාන්න ඕනේ, නැත්නම් අපිට හරි බලන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඒකත් එක්කම මම දුබයි වල Burj Khalifa එකේ free shoot එකට මම purchase කරා. ඒක Temu එකකින් මම order කරේ ලස්සන red color frock එකක්. මොකද ඒක නිල් color, ඒ කියන්නේ blue color එකට යන නිසා theme එක යන නිසා මම හිතුවා එකක් ඒකට suit වෙයි කියලා. shoot එක කරාම ඔයාලට දැක් ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මේකත් ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. යමු මොනවද මම shoes විදියට මම පාවිච්චි කරන්නේ කියලා. මම ඒකට ගත්තා ලස්සන shoes දෙකක්. මේක නම් මෙහි මම ගත්තේ ළඟ කඩේකින් තමයි ගත්තේ shop එකකින්. මේක ගත්තේ පොඩක් මට අර heels ගොඩක් තියර toe එක තියෙන එක ගත්තොත් මට ටිකක් අමාරු නිසා මම හිතුවා මේ දෙක suit වෙයි කියලා මගේ අර red color frock එකට. white එකට මම හිතුවා මේ වගේ දෙකක් දාමු කියලා. ඒ මම නැත්තම් මම shoes දෙකක් ගත්තා, white color shoes දෙකක්. ඒකත් අඩියෙන්නේ මේ විදිහම තමයි. මේක මම ගත්තේ අජමාන් වල day to day එකෙන් තමයි මම මේ slippers දෙක ගත්තේ. okay. එතකොට දැන් ওই ටික තමයි මම අඳින ඇඳුම් ටික සහ මගේ shoes ටික. ඊට පස්සේ මම hair style එකක් විදියට මම දාන්න හිතුවේ blow dry කරලා ගමු කියලා. මගේ කොණ්ඩේ curl විදියට blow dry එකක් දාමු කියලා. මොකද අපි පාන්දර තමයි shoot එක ගන්නෙ. ඒ වෙලාවට salons ඇල්ල නැති නිසා ඊට කලින් දවසේ ගිහින් අපි salon එකේ මම appointment එකක් දාලා තියෙනවා. අපි ඒ appointment එක දාලා JD Ocean salon එකේ hair style කරන salon එකෙන් තමයි මම ඒ details ඔයාලට එක්ක share කරගන්නම්. එයාලා තමයි මගේ කොණ්ඩේ style කරන්නේ. එතකොට කොණ්ඩේ යාලා කරනවා මම ඉන්නේ අබු දාබි shoot එක කරන්න දුබයි. ඉතින් එතකොට පාන්දර highway දී මාව ලෑස්ති කරන්න salons නැහැ. ඒ නිසා මම අඳුරන මගේ beautician කෙනෙක් කියලා එයා මට guide කරනවා. අද තමයි එකක් තියෙන්නේ. එයා guide කරනවා මට කොහොමද මේ free shoot එකට හරියන makeup කරන්න කියලා. එයා මට recommend කරා ගොඩක් මේ cosmetics ගන්න, මේ cosmetics ගන්න කියලා. මගේ මේකේ ස්කින් කලර් එකට ස්කින් ටෝන් එකට ගැලපෙන විදියට මොන මොන ප්‍රොඩක්ට්ස් හරියන්නේ
තියෙන්නේ. ඒකට අවශ්‍ය බඩු මේ ටික ගන්න මේ කොස්මෙටික්ස් ටික ගන්න කියලා යාමට ගයිඩ් කරා. අද යාමට ඩමි මේකප් එකක් කරලා පෙන්නනවා. මේ විදිහට තමයි මම ගිහිල්ලා ලෑස්ති වෙන්න ඕනේ කියලා. බලමු මොන කොස්මෙටික්ස්ද මම අරගෙන තියෙන්නේ කියලා. ඒ වගේම මම ඒ ඩමි මේකප් එක කරන එකත් පුළුවන් වුණත් මම මේක ෂෙයා කරගෙන. මම මේකප් බඩු ටිකට ගත්තොත් මන්ට මූණ හොදලා ඉවර වෙලා මේක ටෝන කරලා මේක මම පේජ් එකකින් ගත්තේ. ස්ට්‍රයික් කියන පේජ් එකකින් ගත්තේ. මේක මගේ සන්ස්ක්‍රීන් එක. ඒ වගේම ඊට පස්සේ මම මේක තමයි අර රෙකමන්ඩ් කරපු Golden Rose ෆවුන්ඩේෂන් එක මගේ ස්කින් කලර් එකට හරියන මම පර්චේස් කරා. ඒ වගේම මේක MAC එකේ කන්සීලර් එක ඒ ටික ගත්තා. ඒ වගේම අයිලයිනර්, මස්කාරා ඒ ටික මම අරගෙන තියෙන වෝටර් ප්‍රූෆ් ඒවා ටික බඩු ටික රෙකමන්ඩ් කරා විදියටම. ඒ වගේම මේක තියෙන බ්ලෂර් එක, ලිප්ස්ටික්, ලිප් ලයිනර් ඒවා තියෙනවා. ඊපස්සේ සෙටිංග් ස්ප්‍රේ ඉතින් ගොඩක් ජාති තියෙනවා. මගේ මේකප් බාර් තමයි ඕවා ටික. ඉතින් මේවා ටික අරගෙන ගිහිල්ලා මම ලෑස්ති වෙනවා. අද ගිහිල්ලා ඩමි මේකප් එකක් දාලා බලනවා මගේ ලුක් එක කොහොමද කියලා. ඔයාලට මගේ නේල්ස් එක මරතුණේ අරම ගාලා තියෙන නිසා ෂූට් එකට තියෙන හින්දා මම නේල්ස් උත් ගත්තා. මේකත් ගත්තේ ටීම් එකකින් තමයි. කොස්මෙටික්ස් නම් මම ගත්තේ ඔන්ලයින් ඕඩර් කරලා ගත්තේ. ඒ වගේම මේ සුළු ඇක්සසරිස් නම් ගත්තේ මම ටීම් එකේ. ඊළඟට පෙන්නනවා ඔයාලට මම ඇක්සසරිස් විදියට මොනවද මම දාන්නේ කියලා. මගේ වයිට් ෆ්‍රොක් එක මම අරන් තියෙන නිසා ඒකට මම හිතුවා මේ වගේ ලස්සන බ්‍රේස්ලට්ස් ටිකක් මම ඕඩර් කරා. මේවත් ඕඩර් කරින්ම ටීම් එකෙන්ම තමයි. ඇක්චුලි ලොකු ප්‍රයිස් එකක් නැහැ. ලොකු බ්‍රේස්ලට්ස් හතරක් හම්බ වෙනවා. ඉතින් මම බලමු පුළුවන් විදියට දාන්නම් කොහොමද හරියටම ගැලපෙන්නේ කියලා දාලා මම පෙන්නන්නම්. මේ සෙට් එකම ඉතින් දාලා පෙන්නන්න හරියටම. ඊට පස්සේ මගේ තියෙනවා earrings. මම හිතුවා big earrings දාන්න necklace නැතුව මම එකක් දාලා පෙන්නන්නම්. මම white kit එකට වෙනම order කරා ලස්සන මාලයක්. මොකද අර රතු එකට නම් මේ එල්ලෙන කරාබු දෙක තියෙන නිසා ලොක් කරාබු දෙකක් තියෙන නිසා මම ඒකට මාලයක් chain එකක් පාවිච්චි කරන්නේ නැහැ. දාන්න නැහැ. white color එකේ මම හිතුවා pearl theme එක නිසා මගේ මේ accessories pearl යන නිසා pearl මට කරාබු දෙකකුත් තියෙනවා. ඒ නිසා මම හිතුවා මේ විදියට ලස්සනට pearl chain එකක් මේ විදියට දානවා කියන්නේ. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන cosmetics, jewelry, accessories ඇඳුම්. ඉතින් බලමු කොයි වගේ experience එකක්ද හම් වෙන්නේ කියලා. ඔයාලා මේ වගේ කිව්ව මම share කරගන්නම්. ඉතින් ගාන්දිලා ඉන්න මගේ channel එක දිගටම බලන්න. යාළුවනේ අපි දැන් ෂූට් එකේ එක කොටසක් ඉවරයි. දැන් අපි යනවා බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි යනවා අල්සීෆ් වලට අපේ දෙවනි ෂූට් එක ගන්න අපි යනවා. ඉතින් මගේ channel එක බලන්න. මගේ මුළු ෆ්‍රී ෂූට් වීඩියෝ එකම මම මේ vlog එකෙන් ඔයාලට share කරනවා. ෆස්ට් ෂූට් එකේ නම් අපිට ටිකක් පරක්කුත් වුණා. ඉතින් අර ගොඩක් එතන සෙනඟ යනවා ෆොටෝස් ගන්න. ඒ නිසා අපිට අටක් ගාලා ෆොටෝස් වීඩියෝස් ටික ගත්තා. ඒකින්ද අපිට පොඩ්ඩක් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මේකේත් පොඩ අපි ෂෙයා කරන්නම් ඔයාලට. මේ කෙනෙක්ට නම් හොඳට මේ පා වෙලා ෂූට් එකට ගිහිල්ලා net එක මේ දවස්වල ගොඩාක් රස්න නිසා උදේ පාන්දරම තමයි අපි රෙඩි වෙලා මෙතනට ආවේ. දැන් ඩුබායි බර්ජ් ඛලීෆා view එක අපි ෂූට් කරා. ඉතින් බලමු අපේ වීඩියෝ එක කොහොම එයිද කියලා. අනිත් එක මාරම බඩගිනි. අපි දැන් කාලා තමයි ඊළඟට යන ෂූට් එකට අපි යන්නේ. නේද? අපි දැන් කාලා බීලා ඔක්කොම කරලා දැන් යනවා අල්සීෆ් වලට අපේ දෙවනි ෂූට් එක ගන්න.
There's something in the air, out of the silence. There's something in the air, and I can't fight it. There's something coming out, I feel it rising. Something out the dark, it's just beginning. It all starts now. It all starts here. It all starts now. I hear it in the sound, like thunder coming. I feel it shake the ground, a storm surrounding. There's something in the sky, clouds are forming. I feel it come alive, like a siren. It all starts now. It all starts here. It all starts. There's something in the air, out of the silence. There's something in the air, and I can't fight it. It all starts now. It all starts now. Okay, 1 2 3 go. ඔයාලා දැන් ෆ්‍රී ෂූට් වීඩියෝ එක බලුවානේ. අපි දැන් බලමු behind the scene මොනවාද උනේ කියලා. Okay. Okay, 1 2 3. right බලන් ඉන්නවම right ඔළුව තියන්නවම right අර පැත්ත බලන්න මචං ඔයා අනිත් පැත්ත බලමු බලු පැත්ත right okay. Okay, 1 2 3 end right what way to one චුට්ටක් කොහොම එන්න nice omen okay 1 2 3 go and දුවල right එන්න මේ පැත්තට වටපිට බලන්න හෝ වටපිට බලන්න කැමරා එක දිහා බලන්න එපා අනිත් පැත්තට යන්න අනිත් පැත්තට කරගෙන අනිත් පැත්තටත් ready okay 1 2 3 face බලන්න ඕන right forward ලං වෙන්න පොඩ්ඩක් forward ලං කරගන්න මොකට නෑ නලෙනට උම ලං වෙලා ඉන්න okay 1 2 3 right ලං එන්න පොඩ්ඩක් මම ඉන්න full chill එකේ ඉන්න පොඩ්ඩක් three කැමරා එක දිහා බලන්න එපා හරි එන අයිත් ගින් three යන්නම right පොඩ්ඩක් තල්ලු කරගන්න චුට්ටක් පොඩ්ඩක් ඇඟෙන් තල්ලු කරගන්න පොඩ්ඩක් right hina වෙන්න නංගිව අතහැරලා පොඩ්ඩක් යන්න පස්සෙන් පස්ස ඒ කියන්නේ මෙයාගේ පැත්තට හැරෙන්න
ඔන්නෝම තමයි යාළුවනේ මගේ ෆ්‍රී ෂූට් වීඩියෝ එක හැදුනේ. ඉතින් මේකට සපෝට් කරපු මගේ ක්‍රූ එක මම ආදරෙන් මතක් කරනවා. මගේ වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි කරපු ඩුබායි වල ඉන්න නලින් ප්‍රබෝධික අයියාවත් මදුමාල් ෆර්නෑන්ඩෝ අයියාවත්. ඉතින් එයාලගේ සපෝට් එක නැත්නම් අපිට මේක ලස්සනට කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේකට සපෝට් කරපු හැමෝටම ස්තුතියි. මං හිතනවා ඔයාලා මගේ මේ ෆ්‍රී ෂූට් වීඩියෝ එක එන්ජොයි කරයි කියලා. ඉතින් ඔයාලගේ අදහසත් කමෙන්ට් වලින් මට එවන්න. ගොඩක් ආදරේ යාළුවනේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝකින් ආයෙත් මුණ ගැහෙමු.